2025 ශ්‍රී ලංකාවේ සියලුම දේවදාසයනි ඔබ තුළින් දෙවියන් වහන්සේ ප්‍රකාශ වීමට බලාගෙන සිටී. ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නැර සිටින සියලුම පාසස්ලාට සිස්සස්ලාට දේවදාස දාසින්ට ස්වර්ගෙන් දෙවියන් වහන්සේගෙන් ලැබෙන පණිවිඩය නම් ඔබ ශද්‍රක් මේෂක් අබෙද්නෙගෝ වාගේ දානියෙල් වාගේ නෙබුකද්නේසර්ලාව දනගස්වන්නට දෙවියන් වහන්සේගේ දිව්‍ය ආලේපය ප්‍රඥාව බලය ඔබට දෙන්නට දෙවියන් වහන්සේ සභාව උදෙසා පිබිදී ඇත. එම නිසා දේවදාසයනි ඔබ උදෙසා දෙවියන් වහන්සේ නැගිට සිටී. කිසිම දේවදාසෙක් ශ්‍රී ලංකාවේ බියවිය යුතු නැත. දේවදාසයනි දානියෙල් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ නෙබුකද්නේසර් මුණින් වැටි දානියෙල් ඉදිරියේ දනගසා වැඳ ඔහුට ආහාර පූජාවක්ද සුදුදුම් පූජාවක්ද දුන්නාසේ ඔබේ ගමේ සියල්ලන් ඉදිරියේ ඔබ වසවන්නට දෙවියන් වහන්සේ බලාගෙන සිටිනසේක. ගෙවල් වල සභාවල් පවත්වන දේවදාසයනි ඔබට විරුද්ධව කතා කරන මුඛවල් වලට පිය නොවෙන්න. කුලයට බිල්ඩින් රැගෙන සභාවල් පවත්වන දේවදාසයනි නුඹ පිය නොවෙන්න. එදා වහල් භාවේ නෙබුකද්නේසර් යටතේ සිටිය අනවින කාර්යයන් මන්ත්‍රණ කාර්යයන් කල්දිවරුන් ඉදිරියේ දස ගුණයක් දානියෙල් සමග එතුමාගේ මිතුරන් තිදෙන එසෙව්වාසේ ඔබේ ගමේ නගරයේ සියලුම ආගමික ස්ථානවලට උඩින් දෙවියන් වහන්සේගේ බලයදී ඔබව පාවිච්චි කිරීමට දෙවියන් වහන්සේ සන්තෝෂෙන් සිටින බව මා අනාවැකින් ප්‍රකාශ කරමි. එමෙන්ම ප්‍රඥාව අයිති නුවණ අයිති දැනගැන්ම අයිති දේවදාසයනි අපේ ඉස්රායල්ගේ දෙවියන් වහන්සේටය. දානියෙල් එදා අනවින කාර්යයන් මන්ත්‍රණ කාර්යයන් කල්දිවරුන් පේන කියන්නන් ජීවත් වූ ඒ නෙබුකද්නේසර්ගේ බාබිලෝන් රාජධානියේ සියල්ලන්ට උඩින් දෙවියන් වහන්සේ ඔහු එසෙව්වාසේ මේ දේශේ ගම් නියම් ගම්වල මේ දේශේ ස්වාමීන් වහන්සේගේ නාමයෙන් පිළි සිටින සියලුම පාසස්ලාව සිස්සස්ලාව ඉවැන්ජලිස්ටවරු පේරිතයන් ගුරුවරුන් අනාගතවත්රු සභාපාලකවරු ඔසවන්නට දෙවියන් වහන්සේ බලාගෙන සිටී. නුඹලා නිර්භීතව මාගේ නාමයෙන් පිණී සිටපල්ලා. උඹලාට විරුද්ධව කුමන්ත්‍රණය කරන සියලුම සදකමම සොලවන්නෙමි. නුඹලාට විරුද්ධව කතා කරන මධ්‍යස්ථානමම පහ කරන්නෙමි. නුඹලා විනාශ කරන්ට අත එසවූ අය නුඹලාගේ දෙපා මුල දනගස්වන්නෙමි. එමෙන්ම සියලු ඇදහිලි වන්තේනි නුඹලාට අවවාදයක් දෙන්නයි ස්වාමින් වහන්සේ වදාරනසේක. කිසිම ඇදහිලි වන්තෙක් කිසිම දේවදාසයෙකුට විරුද්ධව කතා කිරීම දෙවියන් වහන්සේගෙන් ශාපයක් පැමිණේ. මාගේ දාසය විනිශ්චය කරන්නට නුඹ කවුද? ඔහු කෙලෙ සිටියත් වැටි සිටියත් මම ඔහු බලාගන්නෙමි. ඔහුට වැරදි නම් මං ඔහුට තලන්නෙමි. ඔහු මට එපා නම් මං ඔහු අයින් කරන්නෙමි. ඒත් ඔහුට විරුද්ධව අසෝසවන්නට උඹට අවසර දුන්නේ කවුද? මාගේ දාසයන්ට විරුද්ධව කතා කළ සියලු ඇදහිලි වන්තේනි පසුතැවිලි වෙයල්ලා. එසේ නැත්නම් මම නුඹලා බොල්මෙන් පිමින්නෙමි. මාගේ සියලු දාස දාසීන් මාගේ අත යටතේ සිටින බව ඇදහිලි වන්තයෝ දැනගනිල්ලා. ඇදහිලි වන්තේනි
නුඹලා සුවනවන රෝග ඇදිහිලවන්තේනි නුඹලා ආර්ථික සඵල නොවීමට ඇදිහිලවන්තේනි නුඹලාගේ ජීවිත ජය නොගැනීමට නුඹලාගේ දරුවන් සාර්ථක නොවී විවාහක ෆෙල්වීමට නුඹලාගේ දරුවන් අකාලේ නාස්ති වෙන ඇබ්බැහිවීම් වලට ගොදුරු වීමට සාතන්ට අවකාශය ලැබුණේ නුඹලා මාගේ දාසයන්ට විරුද්ධව කතා කළ නිසාය. ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණ කළ නිසාය. ඔවුන්ට විරුද්ධව කැරලි ගැසූ නිසාය. සභාවල් ඇතුලේ කැරලි ගැසූ සියලුම ඇදිහිලි වන්තයන්ට මා දඬුවම් කරන්නේ. මාගේ සභාව තුල මාගේ ජීවමාන බලය අනවින කාරයන් මන්ත්‍රණ කාරයන් කල්දෙවරුන්ට උඩින් බේන කියන්නන්ට උඩින් තබාගෙන මාගේ දාසයා මා දානියල් මෙන් පාවිච්චි කරන වසර 2025 වසර වන්නේය. අසරණ දුප්පත් කිසිවක් නැති දේවදාසයනි නුඹලා මාගේ බලයෙන් සන්නහ සන්නද්ධ වෙයල්ලා. මා විසින් නුඹේ ගමේ තිබෙන සියලුම උසස් මිනිස්සු ගලාගෙන යන බලවත්තු ස්ථානයයි කියන සියලුම ස්ථානවලට වඩා නුඹව පාවිච්චි කොට නුඹ කල්ලකොටගෙන මා දෙවිය බලයෙන් ක්‍රියා කරන දෙවියන් වහන්සේ බව ඔප්පු කරන්නට නුඹව තෝරාගෙන සිටින්නේ යයි ඉස්රායල්ගේ දෙවියන් වහන්සේ ශ්‍රී ලංකාවේ සභාවට අනාවැකයෙන් කතා කරන සේක. අනාගත වත්රුගේ ආත්මයෙන් ස්වාමීන් වහන්සේ සභාවට මෙසේ වදාරන සේක. මම මගේ සභාව ගොඩනගන්නෙමි. මගේ සභාවට ද්‍රෝහිකම් කරන සියල්ලන් මමම නැගිට සුණු විසුණු කරන්නෙමි. මම ස්වර්ගය උදෙසා මාගේ පොළව සූදානම් කරන කාලය ළඟව තිබේ. එම නිසා දේවදාසේනි දේවදාසේනි ශක්තිමත්ව ධෛර්යමත්ව මාගේ අභිමුඛේ දානියෙල් මෙන් මා කෙරෙහි විශ්වාස කොට නිර්භීතව තීරණ ගනිල්ලා. මම වනාහි ශ්‍රී ලංකාව ගලවන්නට නුඹ තෝරා පත් කර ගත්තෙමියයි ස්වාල්ගේ දෙවියන් වහන්සේ අනාගත වත්රු කීස්ලි ලවා ශ්‍රී ලංකාවේ සියලු දේවදාස දාසින්ට මෙසේ කතා කරවන සේක. කන් ඇත්තෝ අස්සාව. ආමෙන්. සියලු රෝගවලට සුවේ සමග අනාගතයේ හෙළිදරව් කරන මහා දිව්‍ය හෙළිදරව්වේ මොහොත ඔබගේ ජීවිතය ගැන ඔබට සම්පූර්ණ අනාගත හෙළිදරව්වක් ලබා ගැනීමට අහස පොළොව නැවූ ජීවමාන දෙවිඳුන් බලවත් කොට අභිෂේක කළ අනාගත වත්රු දේවගති WLE කීල්සිතුමා මගින් ඔබගේ ජීවිතේ පරාජයට හේතු හා ජය ලබා ගන්නා මාර්ගය ඔබගේ අනාගතයේ කෙබඳු අනාගතයක් දැයි දැනගන්න පිණිස ඔබගේ දුවගේ පුතාගේ අනාගතය මඟ දැනගන්න පිණිස ඔබගේ විවාහය තුළ අනාගතය දැන ගැනීමට ඔබට සිදුවී ඇති සිදුවෙන්නට යන සියල්ල හෙළිදරව් කර ගැනීමටත් ඒ විතරක් නොවේ ඔබගේ සුව නොවන රෝගවන පිළිකාවට දිව්‍ය සුවය වකුගඩු රෝගයට දිව්‍ය සුවය දිවැඩියාව හෘදයාබාධ සහ පරම්පරා රෝගවලට සුවය ඔබට විසඳා ගැනීමට නොහැකි ගැටලුවලට එවලේම විසඳුම් ඔබගේ ශරීරයේ ඇති සෑම රෝග ශාපවලට පවුලටම විසඳුම් හදිහූනියම් යක්ෂ බන්ධන සහ අන්‍ය වින පොඩි වින වලින් පවුලේ සැමට සුවය විතරක් නොවේ මානසික වද බන්ධන වලින්ද සම්පූර්ණ සුවය. කොහෙද මේ ස්ථානය? ඔන්න වීඩියෝවේ දක්වන්නට තිබෙනවා. දැම්ම ඔබේ හලුවන්ට ඉහෙලියන්ට හෝ මේ අවශ්‍යයට දැම්මම ෂෙයා කරන්න. ජේසු පිහිටයි.